සමාවෙන්න 10000 වාරයක් මේ දෙවියන් වහන්සේට ස්තුති කරනවා. මොකද දෙවියන් වහන්සේ මට මේ සභාව නිසා දීලා තියෙන ජයග්‍රහණය සතුට කරුණාව නිසා මට ඒක කියලා නිම කරන්න බෑ. ඇත්තටම සාක්ෂි හරින මේ සාක්ෂි මම වේලපාම ඉස්සල්ලාම දෙන්න සාක්ෂිය මට දෙන්න බැරි වුණා පාස්ටර් සමාවෙන්න. ඒක පස්සේ දෙවියන් වහන්සේ අනෙක් පාරක් ස්තුති කරනවා. මගේ ජීවිතේ ගොඩක් දුරට මම වෙනස් කරලා අපි මේ ජාලාවල රණ්ඩු කර කර කෑ ගහලා කියෝ ඔබ කියෝ සිංදු කියෝ අපිව දෙවියන් වහන්සේ යහපත් තත්ත්වයට ගෙනල්ලා අද අපේ පවුල පිටින්ම ගෙනත් තිබුණ නිසා දෙවියන් වහන්සේට අනෙක් වාරයක් කරනවා. ඒ වගේම පාස්ටර් කරලා තියෙන දේ ඇත්තටම සතුටුයි. ඇත්තටම හිතා ගන්නත් බෑ පාස්ටර් ඉතින් කට්ටියත් එක්ක වෙලා මෙහෙම දෙයක් කරේකට මොකද අනිත් මිනිස්සු දෙයක් කරාම ජාලාවල කරාම තමන්ගේ ළමයි ගමයි රැක ගන්න තමයි මිනිස්සු බලන්නේ. පාස්ටර් ඉතින් තමන් සියලු දේ ලස්සනට කරලා දෙන ඇත්තටම සතුටුයි. ඇත්තටම ඒක මේ කියන්න වචන නෑ පාස්ටර් ඇත්තටම. ආමේන්. නිම කරන්න බෑ මට ඒ තරම් සතුටුයි ඇත්තටම. ආමේන්. දෙවියන් වහන්සේට මම ස්තුති කරනවා. ආමේන්. ඉතින් අපි ඊළඟ සංවත්සරේට අපි ඊළඟ දේ ලොකු දෙයක් කරන්න බලාපොරොත්තු වෙමින් ආමේන්. දෙවියන් වහන්සේ කරලා දෙන දෙවියන් වහන්සේට කොටි වාරයක් ස්තුති කරනවා. ඒ පාස්ටර් මගේ පුතාට කරදර කරපු මිනිස්සු අපි පුතාලට සමාව කරගෙන ඉතින් මට පුතා කෝල් එකක් දාලා කිව්වා අම්මේ කවදාවත් වෙන්නේ නැති දෙයක් මම මෙහෙම මැරිලා මගේ සමාව ඒ තුන වර්ධ බලන්නේ නැහැ කියලා. ඊට පස්සේ මම මගේ පුතාට පැහැදිලි කරලා දුන්නා පුතේ මම මේ දේව සභාවට යනවා. ඒ දේව සභාවේ අපි නොසිතන දේවල් සිදු වෙනවා. ඉතින් මම මේ දිගටම මේ දේව සභාවේ යන්නාවට සහභාගී වෙනවා. ඔයාට දෙවියන්ගේ පිළිතයි බයයි ඔයාගේ දේවල් කරගෙන යන්න. ඔයාට කිසිදු කරදරයක් වෙන්න දෙවියන් වහන්සේ ඉඩ දෙන්නේ නැහැ කියලා මම මගේ පුතාට පැහැදිලි කරලා දුන්නා. මේ සභාවට එන හැමදෙනාටම මම ඉතාමත් ආදරෙන් කියනවා මේ අඳුරමැදින් එළිය ගන්න දේව සභාව කියන්නේ පුදුමාකාර තැනක්. ඉතින් මේ සභාවට ඔයාලගේ යාළුවෝ සියලුම දෙනා අවුරුද්දක් විතර වෙනවා මගේ කකුල දැන් අවුරුද්දක් විතර වෙනවා පාස්ටර් ගොඩක් වේදනාවෙන් තමයි මම වැඩ කරන්නේ. රැට නිදා ගන්න බෑ. ඊයේ මට හොඳටම මේ කකුලේ වේදනාවක් නැතුව නිින්ද ගියා. උදේ නැගිටලා හොඳට වැඩ කරගෙන වැඩ කරා. මේ පාස්ටර් යේසුස් පිටින් ඇත්තටම මම ගොඩක් සතුටින් අද දවසේ වැඩ කරගෙන මම උදේ ඉඳන් මේ දෙවියන්ට හිටියා. මගේ යාතියෙක් එකක් කියලා කිව්වා. ඊට පස්සේ මේ ටික දවසක් දැන් ඒක කරගන්නත් ගොඩාක් මට වියදම් වුණා. කීයක් විතරද? මේ යාට කීයක් විතරද? පාස්ටර් කියන්නේ මට ඇත්තටම වියදම් කරලා ඇත්තටම මේ මට වියදම් කරලා මට මේ සල්ලි ඇත්තටම නැති වුණා. කීයක් විතර සාමාන්‍ය හිතන විදිහට කීයක් විතර හිතන විදිහට පාස්ටර් කියන්නේ ලක්ෂ 5ක් 6ක් වගේ වියදම් වුණා. හරි. අන්තිමට ඒ ගාන වියදම් කරන්න නැති මේ පාර අපේ පුතාකෝ දැන් මොකද කරන්නේ අම්මේ නාංගිට දැන් වියදම් කරන්න මේ සල්ලි නැහැ ලොකු මුද්ද දැන් එක තැනකට ගියාකෝ ලොකු මුදලක් ඕනේ කිව්වා. ඊපස්සේ මටත් වරෙන් අපේ පුතාගේ බයිසිකලේ විකුණලා තිබ්බා පාස්ටර්. බයිසිකලේ විකුණලා. ඔව් වාහනේටම විකුණලා කරගන්න බැලුවා කිසිම දැනකින් කිසිම විදියකට මට කරගන්න බැරුණා පාස්ටර්. මෙයාට එන්න වැඩි වුණා. එයා මේ නර්සින් කෝස් එකක් කරේ. මං පාස්ටර්ගේ ඥාතනාවකුත් ගත්තා යාට මේ ගිහින් කලන්තේ දාලා ඇදගෙන වැටෙනවා කියලා. පාස්ටර් මට කිසිම දෙයක් කරගන්න බෑ. මං දේව සභාවට එන්න කියලා උදේ කියලා ඒ උදේ මම මේ කතාව මගෙන් ඇහුවේ නෑ. එයා තව තැනකට ගිහින් තිබුණා. ඊට පස්සේ මේ ඒ සත්‍යත් මම දුන්නා. ඊට පස්සේ කපු මහත්තයා කියලා තිබ්බා මේ දැන් නම් මම ඔයාලට කිසිම මේ දෙහිගියක් කපන්නේ යන්න කියලා හරවල එවලා තිබුණා. දේශනාංශයට මගේ දෙවියන් වහන්සේ ආමේන් කෝටි වාරයක් ස්තුති කරනවා. ස්තුති කරන ඒ වගේම තමයි මම පුතා දුතුවා මම මෙතෙන්ට ගෙනාවේ. ඇත්තටම දැන් දවස් 6යි මෙතෙන්ට ගෙනල්ලා දවස් 3න් කිසිම ලෙඩක් නැතුව හැමදේම හොඳ වුණා. හැමදේම හොඳ වෙලා දැන් තියෙනවා. මට ඇත්තටම හරිම සතුටුයි. මම ගොඩක් සතුටුයි පාස්ටර් මට යාව තනියම පාරක යවන්න බැරි තත්ත්වයක් යට උදා වෙලා තිබුණා. පානක් යන්න බෑ ඇදගෙන වැටෙනවා අනිවාර්යෙන් ළඟ කවුරුනේ ඉන්න ඕන. අන්සලකට පල්ලියකට යන්න බෑ
වෙනවා. අනිවාර්යෙන් කවුරු ළඟ ඉන්න ඕනේ. ගෙදරවත් තනියම තියන්න බැරි කාලයක් යට තිබුණා. ආමේ. පොඩ කියන්න ඕනේ නෑනේ. දෙවියන් වහන්සේ බලාගෙන ඉන්නවා. දෙවියන් වහන්සේගේ ආශිර්වාදේ මගේ ළමයි 3 දෙනාම දැන් සනීපයෙන් හොඳින් සතුටින් තියලා තිනවට මම කෝටි වාරයක් මගේ දෙවියන් වහන්සේට මම ස්තුති කරනවා. ඔය දවස් තුනට ඔතන ඕක සුව වෙන්න ඔය අපිට කීයක් දුන්නා? අනේ පාස්ටර් මම නම් 7-5ක්වත් දුන්නෙත් නෑ. මේ දේව සභාවට මේ ආවෙත් මම මගේ පොඩි දුවගේ ප්‍රශ්නයකට එයා ලෙඩ වෙලා ස්පිරිතාලේ ඉන්නකොට මම නිකම් දැක්ක පාස්ටර්ගේ මේ ඔය ජේසුස් වහන්සේ ගෲප් එක දැකලා තමයි මෙතනට ආවෙත්. මට කවුරුවත් මෙතනට ගිහලා පාස්ටර්ලා මෙන්නමයි කියලා මම අඳුරලා දුන්නෙත් නෑ. මම 7-5ක් වියදම් කරලත් නෑ. දැන් ඊ අර සහෝදරයාත් කිව්වා මේ සල්ලි ගන්නවා අර මේවයි කියලා. එනකොට ඒවා දෙවියන් වහන්සේ බලාගෙන ඉන්නවා. අපි කීයක් වියදම් කරාද අපි කොතැනටද වියදම් කරේ කියලා දෙවියන් වහන්සේ දන්නවා. පාස්ටර් මේ දෙවියන් වහන්සේට බාර දෙනවා අපි ඔක්කොම.